2016 වසරේ ඔක්තෝබර් 26 වෙනිදා රාත්‍රිය. ජෙරුසලමේ පැරණි නගරය වෙනද වගේම නිහටයි. නමුත් ශුද්ධ වූ සොහොන් ගැබ දේවස්ථානය ඇතුළේ සිදුවමින් තිබුණේ මුළු ලෝකේම හුස්ම හිරකරගෙන බලාගෙන හිටපු අතිශය දුර්ලභ මෙහෙයුමක්. සියවස් ගණනාවකට පස්සේ හරියටම කිව්වොත් වසර 500කට විතර පස්සේ පළමු වතාවට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේහය තැන්පත් කළා කියලා විශ්වාස කරන ඒ අති පූජනීය සොහොන් ගැබ විවෘත කරන්නයි සූදානම. ග්‍රීසියේ ජාතික තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් ඉතාමත් පරිස්සමින් එතන තිබුණු ඝන කිරිගරුඬ පුවරුව පසකට කළා. ඔවුන් බලාපොරොත්තු වුණේ හිස් කළු කුහරයක් දකින්න. එමත් නැත්නම් කාලයත් එක්ක එකතු වුණු පස් ගොඩක් දකින්න. නමුත් ඒ කිරිගරුඬ පුවරුව ඉවත් කළාම සිදු වුණේ කවුරුත් නොහිතපු විද්‍යාවට පවා පැහැදිලි කරගන්න බැරි දෙයක්. ඒ මොහොතේ එතනින් මල් සුවඳක් වගේ පුදුමාකාර මිහිරි සුවඳක් වහනය වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, නවීන විද්‍යාත්මක උපකරණ, රේඩාර් යන්ත්‍ර, ස්කෑනර් සහ කැමරා එකවරම අක්‍රිය වුණා. විද්‍යාඥයන් පවා මවිතයට පත් වුණා. මොකද්ද මේ සොහොන ඇතුලේ තියෙන අදෘශ්‍යමාන බලවේගය? ඇත්තටම එදා එතන මොකද්ද වුනේ? අද අපි කතා කරන්න යන්නේ විද්‍යාව සහ විශ්වාසයේ එකිනෙක ගැටුණු ලෝකේ පූජනීයම ස්ථානයේ සැඟවුණු කතාව ගැනයි. මේ සිදුවීම ගැඹුරින් තේරුම් ගන්න නම් අපි වසර 2000ක් ආපස්සට යන්න ඕනේ. අද අපි දකින මේ යෝධ දේවස්ථානයේ පිහිටි භූමිය ජේසුස් වහන්සේගේ කාලේ ජෙරුසලම් නගර පවුරෙන් පිටත තිබුණු ප්‍රදේශයක්. පුරාවිද්‍යාඥයන් සොයාගෙන තියෙනවා මේක මුලින්ම හුණුගල් කඩපු වැඩවීමක් විදිහට තිබිලා පසුව සුසාන භූමියක් බවට පත්වුණු තැනක් බව. බයිබලයේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේව කුරුසයේ ඇන ගැසූ තැන අසල උයනක් තිබුණ කියලා. පුදුමය කියන්නේ මෑතකදී කරපු කැණීම් වලින් මේ භූමිය තිබිලා වසර 2000ක් පැරණි ඔලිව් සහ මිදි ශාකවල කොටස් හමුවීමයි. ඒ කියන්නේ බයිබලයේ සඳහන් පරිසරය එදා ඇත්තටම එතන තිබිලා තියෙනවා. එදා යුදෙව්වන් මලසිරුර තැන්පත් කළේ පොළොව යට වල දාලා නෙවෙයි. ඔවුන් කළේ පර්වතයේ ඇතුළට හාරපු ගුහාවල තියෙන ගල් බැම්මක් නැත්නම් ගල් ඇඳක් උඩ දේහය තැන්පත් කරන එකයි. අරිමතියාහි ජෝසප් නම් ධනවත් පුද්ගලයා තමන් වෙනුවෙන් හදපු අලුත්ම සොහොනක ජේසුස් වහන්සේව තැන්පත් කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අද විද්‍යාඥයන්ට හමු වෙලා තියෙන්නේත් අන්න ඒ වගේම පර්වතයෙන් නෙලපු ආසනයක්. හැබැයි මේ සොහොන අද වෙනකම් ඉතුරු වුණේ කොහොමද? ඒක පුදුම හිතෙන දෛවෝපාගත සිදුවීමක්. ක්‍රිස්තු වර්ෂ 135 විතර රෝම අධිරාජ්‍යයක් හිටියා හේඩ්‍රියන් කියලා. එයාට ඕන වුණා ජෙරුසලමෙන් ක්‍රිස්තියානි සහ යුදෙව් සලකුණු අතුගාලා දාන්න. එයා හොයාගත්තා මුල්ම ක්‍රිස්තියානින් වන්දනා කරන මේ සොහොන තියෙන තැන. ඉතින් එයා කළේ මොකද්ද? එයා මේ සොහොන විනාශ කරන්නේ නැතුව ඒක වැසී යන විදිහට පස් දාලා ගොඩ කරලා ඒ පස්කන්ද උඩ රෝමවරුන්ගේ වීනස් දෙවගණ වෙනුවෙන් දේවාලයක් හැදුවා. හේඩ්‍රියන් හිතුවේ එයා මේ පූජනීය ස්ථානය සදහටම වලලලා දැම්ම කියලා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? එයා දාපු පස් සහ ගල් තට්ටුව නිසා යට තිබුණු සොහොන් ගුහාව වසර 200ක් යනකම් කාටවත් අල්ලන්න බැරි විදිහට ස්වභාවිකවම ආරක්ෂා වුණා. වසර 326 දී රෝමේ කොන්ස්තන්තිනු අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැළඳගත්තාට පස්සේ එයාගේ අම්මා වුණු හෙලේනා රැජිනට් ජෙරුසලමට ඇවිත් මේ පස්කන්ධ ඉවත් කළා. එතකොට තමයි ආපහු වතාවක් මේ සොහොන මතුවුනේ. අද අපි දකින දැවැන්ත දේවස්ථානයේ ඉදිවෙන්නේ ඊට පස්සේ. කාලයත් එක්ක භූමිකම්පා, ගිනිගැන්වීම් සහ ආක්‍රමණ නිසා මේ සොහොන වටා හදපු කුටීරය එහෙමත් නැත්නම් එඩිකියුලය කඩා වැටීමේ අවදානමකට ලක් වුණා. ඒ නිසා තමයි 2016 දී ඇතෑන්ස් වල ජාතික තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ටෝනියා මොරපූලුන්ගේ නායකත්වයෙන් මේක ප්‍රතිසංස්කරණය කරන්නට පටන් ගත්තේ. මෙහිදී විද්‍යාඥයන්ට තිබුණු ලොකුම අභියෝගය තමයි මේකේ කාල නිර්ණය. බොහෝ ඉතිහාසඥයන් සැක කළේ අද අපි දකින සොහොන කුරුස යුද්ධ කාලේ, ඒ කියන්නේ වසර 1000කට විතර කලින් හදපු ව්‍යාජ එකක් වෙන්නේ නැති කියලා. මොකද 1009 වසරේදී අල් හකීම් කියන පාලකයා මේ දේවස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කළා කියලා වාර්තා වෙලා තිබුණා. නමුත් විද්‍යාඥයන් මේ සොහොනේ තිබුණු හුණුබදාම සාම්පල අරගෙන ප්‍රකාශ උත්තේජක දීප්තතාව OSL කියන අති නවීන තාක්ෂණයෙන් පරීක්ෂා කළා. ප්‍රතිඵලය හැමෝම මවිත කළා. ඒ බදාම සාම්පල ක්‍රිස්තු වර්ෂ 345ට අයත් බව තහවුරු වුණා. ඒ කියන්නේ හරියටම කොන්ස්තන්තිනු අධිරාජ්‍යගේ කාලයට. මෙයින් ඔප්පු වුණා අදටත් සුරක්ෂිතව තියෙන්නේ වසර 1700කට කලින් රෝමවරුන් විසින් සොයාගෙන තහවුරු කරපු මුල් සොහොනමයි කියලා. මධ්‍යතන යුගයේ හදපු අලුත් එකක් නෙවෙයි. මෙය නූතන පුරාවිද්‍යාවේ ලැබූ විශාලම ජයග්‍රහණයක්. විද්‍යාවෙන් දිනවකවානු සොයාගත්තත් තාක්ෂණයට අහු නොවුණු දේවල් එතන සිද්ධ වුණා.
මම මුලින්ම කිව්ව වගේ සොහන විවෘත කරපු වෙලාවේ එතනින් පැමිණි අද්භූත මිහිරි සුවඳ ගැන වාර්තා වුණා. සාමාන්‍යයෙන් තෙතමනය පිරුණු පරණ ගුහාවකින් එන්න ඕන දිරාපත්වුණු පුස්ගඳක්. නමුත් මේ මල් සුවඳ ගැන තාමත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. සමහර විට සියවස් ගණනාවක් තිස්සේ බැතිබතුන් ආලේප කරපු සුවඳ තෙල් වෙන්නත් පුළුවන් කියලා සමහරු කියනවා. ඊටත් වඩා පුදුම හිතෙන දේ තමයි විද්‍යුත් චුම්බක බාධාවන්. සොහන ඇතුළේ ත්‍රිමාණ ඡායාරූප ගන්න ගෙනාපු ඉතාම වටිනා කැමරා සහ ස්කෑනර් යන්ත්‍ර සොහොන් ගල ළඟදී එක පාරටම වැඩ නොකර නතර වුණා. මහාචාර්ය මොරපූලුන් පවා කිව්වේ එතන ජීවමාන ශක්තියක් තියෙන බව අපිට දැනුණා කියලයි. මේක භූගත චුම්බක ශේෂ්ත්‍රයක්ද? නැත්නම් ඇත්තටම ඊට එහා ගිය ආධ්‍යාත්මික බලයක්ද කියන එක තාමත් ප්‍රශ්නාර්ථයක්. මේ අතරේ සමහරු අහන ප්‍රශ්නයක් තමයි ජේසුස් වහන්සේගේ සොහොන ජෙරුසලමේ වෙන තැනක තියෙන ගාඩන් ටොම්බ එක නෙවෙයිද කියන එක. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ගාඩන් ටොම්බ එක ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසට විතර අයත් පරණ සොහොනක්. බයිබලයේ පැහැදිලිවම කියන්නේ කිසිවෙක් තැන්පත් නොකළ අලුත් සොහොනක් ගැනයි. ඒ නිසා විද්‍යාත්මක සාක්ෂි සියල්ලම යොමු වෙන්නේ අපි මේ කතා කරන ශුද්ධ වූ සොහොන් ගැබ දෙසටයි. පැය 60කට පස්සේ විද්‍යාඥයන් නැවතත් ඒ කිරිගඩුට පූර්ව වහලා සොහොන මුද්‍රා තිබ්බා. හැබැයි ඔවුන් දැකපු දේ සහ සොයාගත්ත දේ ඉතිහාසය අලුත් කළා. මේ සොහොන ඇතුලේ මලසිරුරක් ඇටකටු හෝ DNA නෑ. පුරාවිද්‍යාඥයන්ට අනුව මෙය හිස් සොහොනක්. නමුත් ලොව පුරා ඉන්න කෝටි සංඛ්‍යාත කිතුණුවන්ට අනුව නම් ඒ හිස්කම තමයි ඔවුන්ගේ විශ්වාසයේ පදනම. මරණය පරාජය කළ බවට ඇති ප්‍රබලම සාක්ෂිය. හේඩ්‍රියන්ගේ දේවාලයට යට වුණත්, ගින්නෙන් පිලිස්සුණත්, ආක්‍රමණවලින් විනාශ වුණත්, වසර 2000ක් තිස්සේ මේ පුංචි ගල් කුටීරය ආරක්ෂා වෙලා තිබීමම හාස්කමක් නෙවෙයිද? විද්‍යාවෙන් සොයාගත්තේ ගල් සහ පස් ගැන විතරයි. නමුත් එතන රැඳිලා තියෙන විශ්වාසය මනින්න තවමත් විද්‍යාවට උපකරණ නැහැ. ඔබ මොකද හිතන්නේ? විද්‍යාවෙන් ඔප්පු වුණු මේ ඓතිහාසික සත්‍ය ගැන ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ කුතුහලයේ දනවන වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.